මගේ අඳුමක්වත් හොදගන්න දුන්නේ නැහැ අම්ම නැහැ කියලා අක්කයි කිරි අම්මයි දෙන්න. තව කෙනෙක්ට ආදරය කරන්න හිතන්න කලින් ඔයාලට ආදරය කරන්න. එතකොට කොහොම හරි අම්මා කෝල් එක ආන්සර් කරේ 7යි ගානට විතර. ඒ වෙලේ තමයි මට සතුටු හිතුනේ අම්මා කරේ අඬපු එක විතරයි අම්මට වචනයක්වත් කියාගන්න බෑ. අම්මා අඬනවා. ඒ වෙනුවෙන් මම මහන්සි වුණා. මම හිතුවේ නෑ ඇඬි කියලා. CR පොත් පිරෙන්න, කටුකොළ පිරෙන්න, ඩස්බින් එක ළඟ තියාගෙන පොළවල ලියලිය ඒ ඩස්බින් එකට දදා ප්‍රැක්ටිස් කරා. සෑමකේදී මට MCQ පේපර් එක ඉරි ගහලා මම කලබලෙන් ඉඳපු හින්දා මට ඒකේ කොටු කපන එක වැරදුනා. අන්තිම විනාඩි දෙකේ බලද්දි මම කොටු 10ක් විතරම පිළිවෙල වරද්දලා මාක් කරලා තියෙනවා. මහන්සි වෙන්න, කැප වෙන්න මේ මාස කීපේ විතරයි තියෙන්නේ. අධ්‍යාපනය කියලා කියන්නේ අපි වගේ සාමාන්‍ය පවුල් වල ළමයින්ට අත්තටු වගේ කියලා. ඒ අත්තටු ගන්න, මේ අත්තටු අරගෙන ඔයාලා කිලිලා යන්න. ඔයාලගේ ඉලක්කය වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයාලගේ අම්මට තාත්තට ඔයාලා වෙනුවෙන් ඔයාලට කරන්න උපරිමයෙන් කරන්න පුළුවන් වුණාට ඔයාලට ලොකු සතුටක් දැනෙයි. මම මේ සතුට එදා රිසල්ට් ආපු දවසේ අත්විඳා. මම නිරංජනා තිරක්ෂි. ඒ පාසල තමයි වයංගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය. එතකොට මම කරපු සබ්ජෙක්ට් තුන තමයි ලොජික්, මීඩියා, ජැපනීස්. මගේ ඉසෙට්කෝ එක සර් කිව්වා වගේ 2.5 9.5ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මම ලොජික් ගැන කතා කරොත් අවසර අග වගේ වෙද්දී ලොජික් අමාරු වෙන්න ගත්තා. එතකොට මම බය හිටියේ ලොජික් ගැන. මම අනිත් සබ්ජෙක්ට්ස් දෙකටම ගෲප් ක්ලාසස් වලට ගියේ. ඒ සබ්ජෙක්ට් වලට ගෲප් ක්ලාස් වලට ගිහිල්ලා ලොජික් වලට විතරක් හෝල් ක්ලාස් එකකට එන්න හේතුවක් තිබ්බා. මොකද මම ඒ කාලේ තාලා තිබ්බේ ලොජික් නම් සමීර් සර් තමයි කියලා. එතකොට මගේ යාළුවා තරෝජ තමයි මාව සර්ගේ ක්ලාස් එකට එක්කගෙන එන්නේ. එයා තමයි මාව ලොජික් වලින් ඉඳගෙන යන්නේ. මගේ MCQ ගැන මට කියන්න ඕනේ. ඔයාලා MCQ වලට වැඩි ફોකස් එකක් දෙන්න. මොකද ලොජික් වල ගත්තොත් MCQ එකකින් එක ලකුණක් සමානයි සෙකන්ඩ් පාර්ට් එකකින් ඔයා එකට ඒ වගේ දෙගුණයක් මහන්සි වෙන්න ඕනේ. මොකද සෙකන්ඩ් පාර්ට් එකේ ලකුණු දෙක බෙදිලා එන්නේ. එතකොට මීඩියා වල ගත්තොත් MCQ එකකින් ඔයා ලේසියෙන් ගන්න පුළුවන් එක ලකුණක් වෙනින් ඒ වගේ 4ක් වැඩිපුර වැඩ කරන්න ඕනේ. සර් කිව්වා වගේ ලොජික් වල MCQ 45ක් තිබ්බා. ජැපනීස් වල 50න් 47ක් තිබ්බා. මීඩියා වල 50න් 48ක් තිබ්බා. සර් අන්තිමට MCQ ඇනලයිසිස් එකක් කරනවා. ඒක මාරු පිළිවෙලට මාරු පොයින්ට් එකට ඒක හොඳටම කරනවා. හැබැයි එතකල් ඉන්න එපා. ඔයාලා මම එතකල් හිටියේ නෑ. ඔයාලා හැම ටර්ම් ටෙස්ට් එකකටම යන්න කලින් ඔයාලගේ පාස් පේපර්ස් වල තියෙන MCQ ටික, ඒ වගේම පළාත් පේපර්, කලක් පේපර් ඒවා හොයලා පාස් පේපර්ස් වල තියෙන MCQ ටික කරලා ටර්ම් ටෙස්ට් එකට යන්න. ඒ ටික කරලා යන්න සූදානම් වෙලා යන්න. එතකොට මම අන්තිම වෙද්දී පාස් පේපර්ස් වල තිබ්බ ප්‍රශ්න ඊපසරයක්ම කළා 10 ලොජික් නම් 10 පාරකට වඩා වගේ තමයි කරේ. අනිත් විෂයන් මම ඊටත් වඩා කරා. CR පොත් පිරෙන්න, කටුකොළ පිරෙන්න, ඩස්බින් එක ළඟ තියාගෙන පොළවල ලියලිය ඒ ඩස්බින් එකට දදා ප්‍රැක්ටිස් කරා. කෝල් ක්ලාස් වලට එන්න අකමැති හින්දාම මට ව්‍යුත්පන්න වලදී මම ක්ලාස් එකේ දවස් 3ක් ක්ලාස් ආවේ නෑ. ඒ දවස් 3 ක්ලාස් ආවේ නැති හින්දා මට ව්‍යුත්පන්න ආඩම්ම සම්පූර්ණයෙන්ම එපාම වෙලා ගියා. අන්තිමට මම CR පොත් 4ක් පිරෙනකම් ව්‍යුත්පන්න කරා. දවල්ට නිදිමත එනවා නම් ඒ වගේ වෙලෙට ව්‍යුත්පන්න හදන්න. මුලදීම ආසාවෙන් කරන්න තිබ්බා. මම ක්ලාස් ආවා නම් කියන එක මට හිතෙනවා. ක්ලාස් කට් කරගන්න. මට සර් ව්‍යුත්පන්න වල රෙකෝඩින්ස් ඔක්කොම දුන්නා. එක්සෑම් එකට යන්න එපා කිසිම පාඩමක් පාඩම් කරන්නේ නැතුව මේකෙන් විතරක් කරගන්න පුළුවන් වෙයි කියලා. සර් කොහොමද ඔයාලට සිලබස් කවර් කරනවා එක්සෑම් එකට කලින්. අපිටත් කිසිම පාඩමක් කිසිම කොටසක් ආවරණය කරන්නේ නැතුව අපිව යවුවේ නැහැ. SM වල පවා SM වලත් ඔක්කොම ආවරණය කළා තමයි එක්සෑම් එකට යවුවේ. සෝ ඔයාලත් එක්ක එක්සෑම් එක හෙටනම් අද රෑ වෙනකම් ඔයාලත් එක්ක ඉන්නවා. ඉතින් මම සර්ගේ දාපු අන්තිම Zoom meeting එකෙන් තමයි එක්සෑම් එකට රිලැක්ස් එකේ ගියේ. ලොජික් වලට බය හින්දා මට එක්සෑම් එකේදී මට MCQ පේපර් එක ඉරි ගහලා මම කලබලෙන් හිටපු හින්දා මට ඒකේ කොටු කපන එක වැරදුනා. අන්තිම විනාඩි දෙකේ බලද්දි මම කොටු 10ක් විතරම පිළිවෙල වරද්දලා මාක් කරලා තියෙන්නේ. එතකොට මට විනාඩි 2යි තියෙන්නේ. මේ වගේ වැරදි කරගන්න එපා. ඒකයි මම කියන්නේ. සර්ගේ ෆයිනල් පේපර්ස් අනිවාර්යයෙන්ම ලියන්න. පේපර් එකක්වත් ලියන්න නැතුව ඉන්න එපා. එදා අන්තිමට සර් දෙන පේපර්ස් වල තියෙන හුඟක් දේවල් A level exam එකට හෙන්නු වෙනවා. ඒ වගේම අන්තිම Zoom meeting එක දාලා A level වලට කලින් දවසේ කියන හුඟක් දේවල් එනවා MCQ වල විශේෂයෙන්ම සර් ඊට කලින් දවසේ කිව්ව විද්‍යාංජින්ගේ නම් 3ක්. ඒ තුන හැමම ආවා exam එකට ඒ විදිහටම ආවා. අපිට කියන්න තියෙන්නේ සර් විශ්වාස කරලා අන්තිම වෙනකම් ඔයාලා සර්ත් එක්ක ඉන්න. සර්ගෙන් ඉගෙන ගන්න. සර්ගේ තියෙන දැන් ඔයාලගේ රිවිෂන් ටියුට් එකක් ගත්තාම අපිට තියෙන ටියුට් එකට මේ ඔයාලට දීලා තින්නේ සර් අප්ඩේටඩ් මිනිස්සෙක්. එතකොට අලුතෙන් ටියුට් හදලා ඔයාලට දෙන්නේ. සර් උච්චර මහන්සි වෙන එකේ ඔයාලා සර්ට වැඩියෙන් කොහොමත් මහන්සි වෙන්න ඕනේ. සර් අන්තිම කාලේ සර් අසනීප වුණා. සර්ගේ ගෙදර අසනීප වුණා. එතකොට එහෙම තියෙද්දි සර් ක්ලාස් එකට ආවා. සර් ඔන්ලයින් උත් අපිට මීටින් දාලා ඉගෙනුවා. මට කියන්න තියෙන්නේ ඔයාලා සර් ගැන තියලා තියෙන විශ්වාසය සර් අන්තිම මොහොත වෙනකම් රකින්නවා. ඔයාලා සර් ගැන විශ්වාසය වගේම ඔයාලා ගැන විශ්වාසය තියාගෙන ක්ලාස් එකට එන්න පාඩම් කරන්න. එතකොට ලොජික් ගැන කියන්න තියෙන්නේ
ඒ ටික තමා මට තව දෙයක් කියන්න තියෙනවා. මගේ අම්මා මට මාස 6 ඉඳන් තමයි මම බලාගත්තේ. එතකොට මම A level exam එක කරන්න ඉඳෙම මම අම්මා වෙනුවෙන් සහ මම වෙනුවෙන් මේ දේ කොහොම හරි කරනවා කියලා හිතාගෙන මම පිටියේ ගහලා තිබ්බ future law කියලා බෝඩ් එකක් මම ඒ goal එකට යන්න ඕන කරන දේවල් A level කාලේදී කියන්නේ මම නෙගටිව් වෙනවා නම් ඒ දේවල් ඒ නෙගටිව් කරන දේවල් වලින් මම ඈත් වුණා. ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔයාලට ගෙදරින් පිට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේ තියෙන මාස කීපෙදී ඒවා හිතන්න යන්න එපා. ඒ ප්‍රශ්න ගැන හිත ඉන්න එපා. ඒ ප්‍රශ්න වල උත්තරයක් හොයන්න. සමහර විට ඒ උත්තරේ ඔයාලට A level exam එක පාස් වුණාම ඔයාගේ dream campus එකට ගිහිල්ලා ඔයාලා කවදා හරි සමහර විට law එකේ එන ඕනම වෘත්තියකට ගියාම ඔයාලට ඔයාලගේ අම්මට තාත්තට ඔයාලා වෙනුවෙන් ඔයාලට කරන්න උපරිමයම කරන්න පුළුවන් වුණාට ඔයාලට ලොකු සතුටක් දැනෙයි. මම මේ සතුට එදා රිසල්ට් ආපු දවසේ අත්විඳා. මට මතක් කරන්න ඕනේ කීප දෙනෙක් ඉන්නා. මම ඒ කට්ටියව මතක් කරන්න. මගේ අම්මා ඊට පස්සේ මගේ කලින් ඉස්කෝලේ මීඩියා මැන ඒ වුණා රිසල්ට් ඇවිල්ලා හුඟක් වෙලා යනකම් මම අම්මට කෝල් ගන්නවා. අම්මා ආන්සර් කරන්නේ නැහැ. මොකද රටවල් දෙකක් වෙලාවල් වෙනස්. අම්මා ඒ වෙලේ නිදි. එතකොට දැන් මම සර්ලාට ඔක්කොටම කිව්වා සර් මගේ මේක තමයි රිසල්ට් එක කියලා. උනාට මට සතුටක් වුණා. මම සතුටට අඬන්නේ නැහැ. අක්කයි කිරියම්මයි සතුටට අඬනවා. මට සතුටක් නැහැ. මට බලා ගන්න ඕනේ මම ඒ ලෙවල් වලට වැඩ කරේ අම්මා වෙනුවෙන්. මට ඕන උනේ අම්මගේ රියැක්ෂන් එක කොහොමද කියලා බලන්න. අම්මා සතුටු වෙනවද කියලා බලන්න. අම්මගේ කෝල් එක ආන්සර් කරනකම් දැන් රිසල්ට් ආවේ 2යි ගානකට. මම බැලුවේ 3යි ගානකට. ඒ වෙලේ ඉඳන් අම්මාගේ අඩුවමට දැනෙයි කියලා ඒ මැඩම් මාත් එක්ක කතා කරනවා. 7යි ගාන වෙනකම්ම මැඩම් අම්මා කෝල් එක ආන්සර් කරනකම්ම අම්මගේ අඩුවක් මෙයාට දැනෙයින් කියලා එයා මාත් එක්ක කතා කරනවා. එතකොට අම්මට පස්සේ මගේ ජීවිතේ ඉන්න වටිනම පුද්ගලයෙක් කිව්වොත් මං හරි. එයා මම මතක් කරනවා මේ වෙලේදී. ඒ වගේම මගේ කිරි අම්මා මතක් කරනවා. අම්මා නැති වෙලේ මට කන්න දීලා මම සමහර වෙලාවලට රැයට කන්නේ නැහැ. පාඩම් කරන්න බැරුව නිින්දයයි කියලා හිතලා ඒ වෙලේට ඇවිල්ලා එයා මට කවනවා. ඒ හැමදේම කරන. එතකොට මට මගේ අඳුමක්වත් හොද ගන්න දුන්නේ නැහැ. අම්මා නැහැ කියලා අක්කයි කිරි අම්මයි දෙන්න. ඒ ටික ඒ ඔක්කොම කරේ මගේ ගෙදර අය. එතකොට මට ඕන උනේ ඒ තුන් දෙනාට මගේ ගුරුවරුන්ට මට සාධාරණ කරගන්න. ඔක්කොටම කලින් ඔයාලා තව කෙනෙක්ට ආදරය කරන්න හිතන්න කලින් ඔයාලට ආදරය කරන්න මටත් ඕන උනේ මම මට ඇත්තටම ආදරෙයිද කියලා බලාගන්න. ඒ වෙනුවෙන් මම මහන්සි වුණා. මම හිතුවේ නෑ කියලා. එතකොට කොහොම හරි අම්මා කෝල් එක ආන්සර් කරේ 7යි ගානට විතර. ඒ වෙලේ තමයි මට සතුටු හිතුනේ අම්මගේ අම්මා කරේ අඬපු එක විතරයි. අම්මට වචනයක්වත් කියාගන්න බෑ. අම්මා අඬනවා. ඊට පස්සේ එතකොට මට දැන් සතුට මම ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් ඔයාලගේ අම්මට තාත්තට ඒ සතුට දෙන්න පුළුවන් වෙන්න කියලා. මේ දවස්වල ප්‍රෙෂර් වෙලා වැඩ කරන්න එපා. රිලැක්ස් එකේ වැඩ කරගෙන යන්න. ඔයා ගැන හිතන්න. ඔයාගේ අම්මා තාත්තා ගැන හිතන්න. ඔයාගේ ගෝල් එකට යන්න අනිවාර්යෙන්ම මහන්සි වෙන්න, කැප වෙන්න. මේ මාස කීපේ විතරයි තියෙන්නේ. ඔයාලා ඊයේ සර්ගේ තිබ්බ Zoom meeting එකට join වුණා නම් ඒකේ ඒ අක්කලා අයියාලගේ කතා ටික ඇහුවා නම් ඔයාලට හොඳටම තියා හැමෝම කිව්වේ මම තමයි මගේ පරම්පරාවෙන්ම මගේ ගමෙන්ම පළවෙනි ලෝයර් වෙන්න යන්නේ කියන එක. මටත් එහෙමයි මගේ පරම්පරාවවත් මගේ ගමේවත් එක ලෝයර් කෙනෙක්වත් නැහැ. ඔයාලත් ඒ සතුට ගන්න. ඔයාලත් ඒ වෙනුවෙන් කැප වෙන්න. ඊයේ අයියා කෙනෙක් කිව්වා කියන්නේ මගේ වයස ළමෙක්. ඔයාලට අයියා කෙනෙක්. ඒ ළමයා කිව්වා අධ්‍යාපනය කියලා කියන්නේ අපි වගේ සාමාන්‍ය පවුල් වල ළමයින්ට අත්තටු වගේ කියලා. ඒ අත්තටු ගන්න, අත්තටු අරගෙන ඔයාලා ඉකිලිලා යන්න. ඔයාලගේ ඉලක්කෙ වෙනුවෙන් මහන්සි වෙන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් පොඩම කාලෙන් ඔයාට ආදරය කරන්න ඉගෙන ගන්න. ඒක තමයි මම ගේ අම්මගෙන්, මගේ විමර්ශ මැඩම්ගෙන්, මගේ ගුරුවරුන් ඉගෙන ගත්ත දේ. ඔව් ඒක තමයි ලෝ ෆැකල්ටි යන්න ඉන්න බලාගෙන ඉන්න ළමයිට මම විශ් කරනවා එයාලට එයාලගේ ගෝල් එකට යන්න පුළුවන් වෙන්නේ කියලා. අපි ලෝ ෆැකල්ටියෙත් හම්බෙමු. අනිත් ළමයිනුත් කොහෙද හරි හම්බෙයි. ඉතින් ඔයාලගේ ඒ ඩ්‍රීම් කැම්පස් එකට යන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම good luck.